ප්ලීස් මොඩලින් කරන්න ආසයි නම් මේක බලන්න එපා. ජීවිතේ ගොඩ දාගන්න කැමතියි විතරක් මේ වීඩියෝ එක බලන්න. විභාගයක් ෆේල් වෙච්ච ගමන් ආදර සම්බන්ධතාවයක් බ්‍රේක් අප් වෙච්ච ගමන් මොකක් හරි එක තැනකින් දෙකකින් ප්‍රතික්ෂේප වෙච්ච ගමන් ඇයි මිනිස්සු ජීවිතේම එකපාර අත්හැරලා දාන්නේ? මේ ලෝකේ ගොඩක් ලොකු ඔයාට කරන්න පුළුවන් ගොඩ යන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. ඉතින් ඔයාට අවශ්‍ය වෙන්නේ හරි මඟ පෙන්වීමක්. ඉර පුපුරනවාලු තරුපු දින කාලේ සඳමිය යනවාලු තරුදී දිලිය හාසේ දෙරණ පුරා පිපුණා බල් සුවඳක් ආවා කිරිහිස මත තිබුණා අපි වාගේ උඩ වැඩියා මාලේ අපි හැදුනේ වැලී මව් කුසලේ සබැදී එකරනේ ජීවිත සිය ගණනක් ගොඩ දාපු ශ්‍රී ලංකාවේ අංක 1 නිරූපණ සහ පෞරුෂත්ව වදන සහතික පාඨමාලාවේ නව අධීරත් එක්ක වරප්‍රසාද රසක් එක්ක මේ පාර මං එනවා හරියටම මැයි මාසේ 30 වෙනි සිකුරාදා කුරුණෑගල YMB දවල් 2ට නව පාඨමාලාවක් සඳහා දරුවන් බඳවා ගන්න. ඒ වගේම ගම්පහට මං එන්නේ ජූනි 1 වෙනි ඉරිදා දවල් 2ට ගම්පහ විද්‍යා රවීන්ද්‍ර ශාලාවට. ඉතින් අපි කවුරුත් දන්න නුගේකඩ පාඨමාලාව සඳහා දින 2කදී දරුවන් බඳවා ගැනීම සිදු කරනවා. සෙනසුරාදා ඉරිදා ඔබට පහසු එක් දවසක් තෝරගෙන ඉන්න පුළුවන්. අපේ කොහොල නුගේකඩ ආයතනයේට හරියට උදේ 9ට මැයි 31 වෙනි සිකුරාදා හෝ ජූනි 1 වෙනි ඉරිදා උදේ 9ට. ඉතින් අපේ පුංචි පැටවුන්ටත් සුබම සුබ ආරංචියක් තියෙනවා මේ පාර. ඔන්න මේ පාර විතරක් ටීචර් එනවා කුරුණෑගලට චූටි බබාලාගේ පාඨමාලාවත් අරගෙන හරියටම මැයි 30 වෙනි සිකුරාදා ඉස්කෝලේ ඇරිලා හවස 4ට කුරුණෑගල YMB එකට ආවනම් පුතාලට පුළුවන් නව පාඨමාලාවත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් අපේ කවුරුත් දන්න පුංචි පැටවුන්ගේ නුගේගොඩ පාඨමාලාව සඳහා බඳවා ගැනීම සිද්ධ වෙන්නේ හරියටම මැයි 31 වෙනි සෙනසුරාදා දවල් 2ට. ඉතින් ජීවිත වෙනස් කරන ශ්‍රී ලංකාවේ අංක 1 නිරූපණ සහ පෞරුෂත්ව වදන සහතික පාඨමාලාවේ නව අධීරත් එක්ක අපි හමු වෙමු.